ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අතුරුගිරිය හබලකද ආරෙන් කීතන භික්ෂු පූර්ණ මධ්‍යස්ථානක පිරිවෙන්හි කරු කෘත්‍යාධිකාරී අපගේ කල්යාණ මිත්‍ර වැඩිහිටි පැවිදි සහෝදර පූජනීය උත්තරාකියුවේ චන්දරතන පණ්ඩිත ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්තුනි සෑම පොය දවසකම හවස් යාමයේ අපේ පණ්ඩිත ස්වාමීන් වහන්සේගේ අවවාදයට අනුව පිළිපදලා මේ විශේෂ ධර්මානුශාසනාව මුළු ගමේ හැම කෙනෙක් වෙනුවෙන් බොහෝ මෙසිතින් සිදු කරනු ලබනවා. කිමත්තිය කියන සූත්‍රය. කිමත්තිය සූත්‍රයේ තියෙන්නේ අංගුත්තර නිපාතේ දසක නිපාත. අංගුත්තර නිපාතේ දසක නිපාතේ. කිමත්තිය කියන එකේ අදහස කුමක්ද අර්ථය? දැන් සාමාන්‍යයෙන් කියන්නේ මේක කරලා මොනවද ලැබෙන්නේ කියලා නේද? මේ වැඩේ කළාම මොනවද අපිට ලැබෙන්නේ? මොකක්ද අර්ථය? ඒක කියන්නේ අන්නේ එවැනි අදහසක් තමයි මේ සූත්‍රයේ තියෙන්නේ කිමත්ති. මොකක්ද අර්ථය කියන්නේ? බුදුරජාණන් වහන්සේ ළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩම කළා. අහනවා ස්වාමීනි මේ තියෙන පාළි වචන ටික එකක් ඉගෙන ගන්න එක වටිනවා. කිමත්තියානි බන්තේ කුසලානි සීලානි කිමානි සංසානීති. ස්වාමීනි ඔබ වහන්සේ සිල් ගැන සිල් පනවලා තියෙනවා. නැත්නම් සිල් සමාදන් වෙන්න, සිල් පරිස්සම් කරන්න, නැත්නම් සීලය මත පිළිටන්න කියලා බුදුහාමුදුරුවෝ අපිට පනවලා තියෙනවා සිල් පුරන්න කියලා නේද? බෞද්ධයන්ට පන්සිල් පනවලා තියෙනවා. අටසිල්, දසසිල්, නවාංග සිල් පනවලා තියෙනවා. ස්වාමීනි සිල් දැක්කම මොනවද හම්බ වෙන්නේ? කියන එක තමයි පළවෙනි එක. ඒ දවසක් විසාකාව ඇගේ ඉහිලුත් එක්ක පන්සලේ සිල් ගන්නවා. සිල් ගන්න ගිහිල්ලා ඇය අහනවා දහවල් වෙලාවේ දානින් පස්සේ මේ තරුණ යෞවනියන්ගේ තමන්ගේ ඉහිලියන්ගේ ඔයා අද සිල් ගත්තේ මොකද? ඔයා අද සිල් ගත්තේ මොකද කියලා ඉහිලියන්ගේ අහලවම එක එක අය එක එක උත්තර දෙනවා. මේ තරුණ යෞවන වයසනේ එක ඉහිලියක් දෙන උත්තරයක් මෙන්න මෙහෙම මට භද්‍ර යෞවන කාලෙම විවාහ වෙන්න ලැබෙනවා. සිල් සමාදන් වීමේ ආනිසංස බලයේ භද්‍ර යෞවන කාලෙම විවාහ වෙන්න ලැබෙනවා. ඒ ලෞකික අදහස. වරදක් ඈ. නමුත් ලෞකිකය තමයි යා බන්ධනන්නේ සීලෙත් එක්ක. ඒ වගේ අදහස. ආනන්ද හාමුදුරුවෝ දැන් මිනිස්සු ළඟ තියෙනවා සීල් රැක්කම මොනවද ලැබෙන්නේ කියලා. දැන් සීල් රැක්කම ලැබෙන ආනිසංස වෙනම විග්‍රහ වෙලා තියෙනවා. සීල් රැක්කම ලැබෙන ආනිසංස වෙනම විග්‍රහ වෙලා තියෙනවා. මේ සූත්‍රයට අනුව භාග්‍යවතුන් වහන්සේ කියලා දෙනවා සීල් රැකීමෙන් ලැබෙන පළවෙනි ආනිසංස. දැන් මේක එකට එකක් මෙහෙම බැඳිලා තියෙන ධම්මවලක පුරුක් වගේ ධම්ම කාරණා 10ක් තියෙනවා. එකට එකක් බැඳිලා තියෙනවා. එවම බුදුහාමුදුරන්ගේ ප්‍රශ්නේ උදාහරණ කියනවා අවිප්පටිසාරන්තානිකෝ ආනන්ද කුසලානි සීලානි
අවිපටිසාරානි සංසාරීති.